කටුනායක අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේදී සිදුවන ප්‍රාතිහාරයන් පිළිබඳව කියන්නට ඇත්තේ පුදුමෙනුත් පුදුමයි කියලා විතරයි. ඔබ සවන් දෙන්න මේ කතාවට. මේ සිදුවීමත් ඇත්තටම පුදුම සිදුවීමක්. මම කෑගල්ලේ. මම කටුනායක අප ස්වාමිදුගේ සිද්ධස්ථානයට ගියේ මටවත් වෛද්‍යවරුන්ටවත් විසඳා ගැනීමට නොහැකිව අවුරුදු 5ක් දුක්විඳ රෝගී තත්වයකට නිර්මල කන්‍ය මරියතුමිය වූ කටුනායක මෑණියන්ගේ පිහිට සොයාගෙනයි. මම දුක්විඳ රෝගී තත්වය මෙහිමයි. මට තිබුණේ උගුරේ ආබාධයක්. මුලින්ම ඇති වුණේ කෙල ගිලින විට උගුරේ රිදිල්ලක්. එය මාස 2ක් විතර තිබුණා. පසුව කෑම ගිලින විටත් උගුර රිදිල්ල ඇති වෙන්නට පටන් ගත්තා. එයට විවිධ ප්‍රතිකාර කළත් සුවයක් ලැබුණේ නැහැ. පසුව කතා කරන විටත් උගුර රිදිල්ල ඇති වුණා. ක්‍රමයෙන් මේ තත්වය වැඩි වෙන්නට පටන් ගත්තා. ඝන ආහාර ගැනීම බොහෝම දුෂ්කර වුණා. ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් තමයි බොහෝම අමාරුවෙන් ඝන ආහාර ගත්තේ. කතා කරන විට ඇති වුණ උගුරේ රිදිල්ලත් වැඩි වුණා. විනාඩි 2කට වඩා කතා කරන්නට බැරුව ගියා. අධිකව උගුරේ වේදනාව දැනෙන්නට පටන් ගත්තා. මෙහෙම කාලයක් ගත වුණා. වෛද්‍යවරුන් ගණනාවක්ම පරීක්ෂා කළා. විවිධ බෙහෙත් වර්ග නියම කළා. වෛද්‍ය පරීක්ෂණ ගණනාවක්ම කරා. එක්ස්රේ කළා, ස්කෑන් කරා. ඒවා නම් ගණන් කරන්නත් බැරි තරමටම කළා. සියල්ලටම මුදල් වියදම් වුණා විතරයි. එක්ස්රේ බලලා, ස්කෑන් බලලා වෛද්‍යවරුන් කිව්වේ කිසිම රෝගී තත්වයක් නොමැති බවයි. නමුත් බෙහෙත් දුන්නා. එකම එක වෛද්‍යවරයෙක් විතරක් කිව්වා උගුරේ පොඩි අමුත්තක් තියෙනවා. අපි ටිකක් බෙහෙත් කරලා බලමු කියලා. ඒ වෛද්‍යවරයා මාස 8ක් බෙහෙත් දුන්නා. නමුත් සුවයක් ලැබුණේ නැහැ. පසුව මට තේරුණා ඒ වෛද්‍යවරයාටත් කරගන්න දෙයක් නැහැ කියලා. හරියකට කෑමක්ද නැති නිසා මම කෙට්ටු වෙන්නත් පටන් ගත්තා. ඇඟ දුර්වල වෙලා විටින් විට රෝගී වෙන්නත් පටන් ගත්තා. මගේ මුදල් තත්ත්වයක් පිරිහෙන්නට පටන් ගත්තා. මේ විදියට අවුරුදු 5ක් ගත වුණා. දවසක් අපේ ගෙදර ආපු මගේ මිතුරෙක් මට පුදුම කතාවක් කිව්වා. ඒ කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානය ගැනයි. එතන හාස්කම් සාගරයක් කියලා කිව්වා. ඔහුගේ පර්ස් එකේ තිබුණ කටුනායක මෑණියන්ගේ ප්‍රතිමාවේ පින්තූරෙකුයි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමන්ගේ පින්තූරෙකුයි මට පෙන්නුවා. සෙනසුරාදා සවස 6ට දේව මෙහෙය පැවැත්වෙන බවත් ඒ වුණාට හෙටම සිද්ධාස්ථානයට ගිහිල්ලා සිද්ධාස්ථාන භූමිය තැන්පත් කරලා තියෙන කටුනායක මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ රෝසමල් ඉටිපහන් පත්තු කරලා බාරයක් වෙන්න කිව්වා. භූමිය තැන්පත් කරලා තියෙන කටුනායක මෑණියන්ගේ ප්‍රතිමාවත් මහ පුදුම ප්‍රතිමාවක් බවත් සතියේ දිනවල බොහෝ දෙනෙක් කටුනායක මෑණියන්ගේ පිහිට ඉල්ලාගෙන එතන යාඥා කරන බවත් මිතුරා පැවසුවා. පැය 3ක් පමණ වෙලා ඔහු විස්තර කිව්වා. මතක් කරලා හෙටම යන්න කියලා ගමන් මාර්ගයත් මට දාලා දුන්නා. එදා අඟහරුවාදා දවසක්. පසුදින බදාදා මම කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානය සොයාගෙන ගියා. සිද්ධාස්ථානය සොයාගන්නට මට අමාරුුනේ නැහැ. මම රෝසමල් ඉටිපහන් 10ක් ලබා ගත්තා. සිද්ධාස්ථාන භූමියේ තැන්පත් කරලා තිබුණ කටුනායක දේව මෑණියන්ගේ ප්‍රතිමාව පසකින් ඉටිපහන් දල්වලා තැන්පත් කළා. ප්‍රතිමාව පාමුල දන ගහලා මගේ දුක, මගේ රෝගී තත්වය, මා විඳින වේදනාව මම දේව මෑණියන්ට කිව්වා. පස්සේ මට හිතුණා තව ටික වේලාවක් යාඥා කරන්නට ඕන කියලා. මම හිටපු තැන අවුව ටිකක් තිබුණ නිසා ප්‍රතිමාව පෙනෙන පැත්තකට සෙවණට වෙලා බිම වාඩි වී මම යාඥා කළා. ටික වේලාවක් මම යාඥා කරද්දී මම දැක්කේ මහා පුදුම දෙයක්. දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ ඉනේ තිබුණ නිල් පාට පටිය ජීවමානව දිලිසෙන්නට පටන් ගත්තා. මම පුදුමේ නේදස බලා සිටියා. සාක්කුවෙන් ලේන්සුව අරගෙන දැස් පිසදා බලාගෙන සිටියා. පුදුමයි. විනාඩි 10ක් පමණ මම ඒ දසුන දැක්කා. ඊට පස්සේ ප්‍රතිමාවේ නිල් පටිය මම මුලින්ම දුටුව සාමාන්‍ය තත්වයට පත් වුණා. මගේ ඇස්වලින් කඳුළු ආවා. මම තවත් ටික වේලාවක් යාඥා කරලා ප්‍රතිමාවට අත දබා සිපාචාර කරලා සිද්ධාස්ථානයේ ගේට්ටුවෙන් එළියට ඇවිත් මම මුලින්ම කළේ කටුනායක දේව මෑණියන්ගේ සිද්ධාස්ථානය ගැන මට කියපු මිතුරාට දුරකථන ඇමතුමක් ගැනීමයි. ඔහුට සියලු විස්තර කිව්වා. ඔහු පුදුමයට පත් වුණත් ඔහු කිව්වේ කටුනායක පල්ලියේ සිද්ධ වෙන හාස්කම් දන්නවා නම් ඕක බොහොම සුළු සිද්ධියක් කියලයි. කොහොම වුණත් මාව සම්පූර්ණයෙන්ම සුවපත් වෙන බවත් ඒ ලැබුණේ ඊට සංඥාවක් බවත් ඔහු කිව්වා. එදින සවස අපේ ගෙදර එන බවත් ඔහු කිව්වා. එදාම සවස ඔහු අපේ ගෙදර ආවා. මගේ කතාව ආයෙත් මුල සිටම අසාගත්තා. ඔහු කඳුළු පිරුණු ඇස් දෙකෙන් නැගිටලා මාව බදාගෙන කිව්වේ ස්ථීරයෙන්ම කටුනායක පල්ලියේදී මරියතුමී මාව සුවපත් කරන බවයි. ඊට පසු සෙනසුරාදා සවස හාස්කම් යාඥාවට සහභාගී වීමට ඔහුත් සමගම යන්නට ලෑස්ති වී ඉන්න කියලා කිව්වා. හාස්කම් යාඥාවේදී රතු පෙට්ටියට ලිපියක් දැමීමේ අවස්ථාව ගැනත් පැවසූ ඔහු ළඟ වැඩිපුර ඇති ලිපි කවරයක්ද කාරකෙන් අරගෙන මට දුන්නා. මගේ රෝගී තත්ත්වය ගැන සම්පූර්ණ විස්තරය ලිපියේ ලියන්න කිව්වා. ඊට දින 3කට පස්සේ සෙනසුරාදා අපි දෙදෙනාම කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානයට ගියා. එදා දේව මෙහෙන් පසුව ශුද්ධ කුරුසිය ආශිර්වාදය ලබා දෙන බව දැනගන්නට ලැබුණා.
තරමක් වේලාසනින් ගිය නිසා ඒ සඳහා කාඩ්පත් දෙකක් අප දෙදෙනාට ලබා ගන්නට හැකි වුණා. සවස 6ට හාස්කම් දේව මෙහෙය ආරම්භ වුණා. හාස්කම් යාඥාවේදී රතු පෙට්ටියට ලිපි දමන විට කියන්නට කියලා ශුද්ධෝත්තම අපොස්තලතුමා පැවසූ ආශිර්වාද වැකියත් මම සිතින් කියා රතු පෙට්ටිය ළඟට කිට්ටු වුණා. රතු පෙට්ටිය ළඟ දේව මෑණියන්ගේ ප්‍රතිමාව දෙස බලද්දීම උගුරේ ලොකු දැවිල්ලක් ඇති වුණා. හරියටම කිව්වොත් කවුරු හරි උගුර පුච්චනවා වගේ. මම මේ වේදනාව දරාගෙන මගේ ලිපිය රතු පෙට්ටියට දැම්මා. එහෙම පිච්චෙන වේදනාවක් ඊට පෙර කවදාකවත් ඇති වෙලා නැහැ. හාස්කම් මෙහෙන් පස්සේ ශුද්ධ කුරුසිය ආශිර්වාදය ලබා දීමට ආරම්භ කරන තෙක් තිබුණ විනාඩි කිහිපය තුළ මම සිදු වූ තේ මගේ මිතුරාට කිව්වා. උගුර දැවිල්ල ඒ අවස්ථාවේදී තිබුණා. මිතුරා කිව්වේ බය වෙන්න එපා. විශ්වාසයෙන් ඉන්න. මෙතන මහා පුදුම තැනක්. අද මොකක් හරි වෙයි. අපි ශුද්ධ කුරුසිය ආශිර්වාදයක් ලබා ගමු. ආශිර්වාදය දෙන්නේ ශුද්ධෝත්තම අපොස්තලතුමා. ඒ නිසා ඒ ආශිර්වාදය මග හැරගන්නේ නැතුව අපි ඒ ලබා ගමු කියලයි. ටික වේලාවකින් ශුද්ධෝත්තම අපොස්තලතුමන් විසින් ශුද්ධ කුරුසිය ආශිර්වාදය ලබා දීම ආරම්භ කළා. ඒ වෙනකොටත් මගේ උගුරේ දැවිල්ල අඩු වෙලා තිබුණේ නැහැ. මොකද්ද මට උනේ කියලා මට බයකුත් ඇති වුණා. ශුද්ධ කුරුසිය ආශිර්වාදය මට ලැබෙන අවස්ථාව උදා වුණා. ශුද්ධෝත්තම අපොස්තලතුමා මගේ හිස මත ශුද්ධ කුරුසිය තබනවත් සමගම උගුරේ දැවිල්ල විදිල්ලක් කොටනවා වගේ ෂණයකින් නැති වුණා. අවුරුදු 5ක් තිබුණ උගුරේ වේදනාවද නැතුව ගිය බව මට ඒ සමගම දැනුණා. පිටතට ඇවිත් මගේ පුදුම විස්තරය මිතුරාට කිව්වා. ඔහුට හරිම සතුටුයි. ඒකනේ මම කිව්වේ මෙතන හාස්කම් සාගරයක් කියලා. විශ්වාසයෙන් මෙතනදී ඉල්ලුවොත් ලැබෙනවම තමයි කියලා ඔහු කිව්වා. සිද්ධාස්ථාන භූමියේ ස්ථාපිත එදා නිල්පටිය ජීවමාන වූ ප්‍රතිමාව ඉදිරියේ නැවතත් අපි දෙන්නාම රෝසමල් ඉටිපහන් පත්තු කරලා ආපසු කෑගල්ලට එන්න පිටත් වුණා. ඒ අතරමඟ දිගටම අපි කතා කරමිනු යාවේ. සින්දුවක් දෙකකුත් කිව්වා. අතරමඟ රෑ කඩේකින් කාලෙකට පස්සේ අපි දෙන්නාම බඩ පිරෙන ආප්ප කෑවා. අවුරුදු 5ක් වින්ද වේදනාව කිසිම දෙයක් මට දැනුනේ නැහැ. ශුද්ධෝත්තම අපොස්තලතුමා කුරුසියෙන් මට ආශිර්වාද කරලා කටුනායක මෑණියෝ මාව සුවපත් කරලා ඇත්තටම කටුනායක අපස්වාමිදුගේ සිද්ධාස්ථානය හාස්කම් සාගරයක්. බර්නාඩ් රාජ් වනිගරත්න කෑගල්ල. කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානයට ඇතුළු වූ සැනින්ම ඔබගේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාවේ ඉනේ තිබුණ නිල් පාට පටිය ජීවමානව දිලිසෙන්නට පටන්ගත් ආකාරය ඔබ දැන් සවන් දුන්න කතාවෙන් කියවෙනවා. සෑම සෙනසුරාදාවකම සවස හාස්කම් යාඥාව පැවැත්වෙන අතර සතියේ දිනවලදී බොහෝ දුර බැහැර සිට සදහැවතුන් කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානයට පැමිණ දෙව්මවුන් දර්ශනය වූ මේ හාස්කම් භූමියේ ස්ථාපිත දෙව්මව් ප්‍රතිමාව ඉදිරියේ යාඥා කරනවා. මේ ප්‍රතිමාවෙන් ජීවමාන සංඥාවන් දැක ගැනීමට පවා සදහැවතුන් වාසනාව ලබා ඇති අතර ලබා ඇති පිහිටද අප්‍රමාණයි. කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානය හාස්කම් සිද්ධාස්ථානය කියලා ජනතාවම හඳුන්වන එක පුදුමයක් නොවේ. නිර්මල කන්‍ය මරියතුමි 23 වාරයක් දර්ශනය වූ කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානයේ සිදු වී ඇති දැන් ඔබ සවන් දුන් ප්‍රාතිහාර්යාත්මක කතාවේ මෙහෙම දෙයක් කියවුණා. ඔබට මතකද? සවස 6ට හාස්කම් දේව මෙහෙය ආරම්භ වුණා. හාස්කම් යාඥාවේදී රතු පෙට්ටියට ලිපි දමන විට කියන්නට කියලා ශුද්ධෝත්තම අපොස්තලතුමා පැවසූ ආශිර්වාද වැකියත් මම සිතින් කියා රතු පෙට්ටිය ළඟට කිට්ටු වුණා. රතු පෙට්ටිය ළඟ දේව මෑණියන්ගේ ප්‍රතිමාව දෙස බලද්දීම උගුරේ ලොකු දැවිල්ලක් ඇති වුණා. හරියටම කිව්වොත් කවුරු හරි උගුර පුච්චනවා වගේ. මම මේ වේදනාව තරාගෙන මගේ ලිපිය රතු පෙට්ටියට දැම්මා. එහෙම පිච්චෙන වේදනාවක් ඊට පෙර කවදාකවත් ඇති වෙලා නැහැ. මේ කොටස ඔබට මතක නැත්නම් මේ වීඩියෝ පටය ආපස්සට ඇදලා අහලා බලන්න. හාස්කම් යාඥාව අවස්ථාවේදී Tamanගේ ඉල්ලීම කුමක්ද කියලා ලිව්ව ලිපියක් රතු පෙට්ටියට දැමීම අනිවාර්යයි. බොහෝ හාස්කම් සිදුවෙන හාස්කම් යාඥාව අවස්ථාවේදී මෙම රතු පෙට්ටියට ලිපි දැමීම සඳහා ලිපි කවර ලබා දෙන්නේ සිද්ධාස්ථානයෙන්මයි. දැන් ඔබ සවන් දුන් පුදුම කතාවේ එම බැතිමතාගේ සුවය ආරම්භ වී ඇත්තේ රතු පෙට්ටියට ලිපි දමන අවස්ථාවේදී. ඉන්පසුව සම්පූර්ණ සුවය ලබා අවුරුදු 5ක් දුක් විඳ රෝගය අවසන් වුණේ ශුද්ධ වූ කුරුසියෙන් ආශිර්වාදය ලබා ගනිද්දී. ඒ ගැන ඔහු පැවසුවේ මෙහෙමයි. ටික වේලාවකින් ශුද්ධෝත්තම අපොස්තලතුමන් විසින් ශුද්ධ කුරුසිය ආශිර්වාදය ලබා දීම ආරම්භ කළා. ඒ වෙනකොටත් මගේ උගුරේ දැවිල්ල අඩු වෙලා තිබුණේ නැහැ. මොකද්ද මට උනේ කියලා මට බයකුත් ඇති වුණා. ශුද්ධ කුරුසිය ආශිර්වාදය මට ලැබෙන අවස්ථාව උදා වුණා. ශුද්ධෝත්තම අපොස්තලතුමා මගේ හිස මත ශුද්ධ කුරුසිය තබනවත් සමගම උගුරේ දැවිල්ල විදිල්ලක් කොටනවා වගේ ෂණයකින් නැති වුණා. අවුරුදු 5ක් තිබුණ උගුරේ වේදනාවද නැතුව කිය බව මට ඒ සමගම දැනුණා. ඉන්පසු ඔහු තම කතාව අවසන් කරන්න මෙහෙමයි. ශුද්ධෝත්තම අපොස්තලතුමා කුරුසියෙන් මට ආශිර්වාද කරලා කටුනායක මෑණියෝ මාව සුවපත් කරලා ඇත්තටම කටුනායක අප ස්වාමිදුගේ සිද්ධාස්ථානය හාස්කම් සාගරයක්.
ඔව් කටුනායක අප සාමිදුගේ සිද්ධස්ථානය හාස්කම් සාගරයක් තමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම මේ ලෝකයට දර්ශනය වෙලා පත් කරනු ලැබූ ලොව දෙවන අපොස්තලතුමා, දැනට ලොව ජීවත් වන එකම අපොස්තලතුමා, නිර්මල කන්‍ය මරියතුමිය 23 වතාවක් ජීවමානවම දැකගත් අපොස්තලතුමන්ගේ ආශිර්වාදය අපගේ ජීවිත අලුත් කරනවා. අපගේ වේදනාවන් සමනය කරනවා. සෑම සෙනසුරාදාවකම සවස 6ට කටුනායක අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේදී ඔබට උන්වහන්සේව දැක ගන්නට පුළුවන්. උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට පුළුවන්. ශුද්ධෝත්තම අපොස්තලතුමා ලබන සෙනසුරාදා සවස 6ට ශුද්ධ කුරුසිය ඔබගේ හිස මත තබා ඔබට ආශිර්වාද කරනවා. ඒ අපොස්තලු හස්තයෙන් කුරුසිය ආශිර්වාදය ලබා ගැනීමට ඔබ කැමති නම් කල් වේලා ඇතිව කටුනායක අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වෙත පැමිණෙන්න. ශුද්ධ කුරුසිය ආශිර්වාදය ලබා ගැනීම සඳහා කාට්පත් සවස 4:30 සිට නිකුත් කරනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා ඇත්තේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අද්දරයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටි ස්ථානය 20 වෙනි සැතපුම් කණුව නැතහොත් 20 කණුව යනුවෙන්ද අතීතයේ සිටම හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට පිවිසෙන මාර්ගයේද ආරම්භ වන්නේ සිද්ධස්ථානය ඉදිරිපිටිනුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මීගමුව දෙසට ගමන් කරන විට ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සිද්ධස්ථානයට ඇත්තේ කිලෝමීටර් 6ක දුරක් පමණයි.